අයිබෝන් සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලට තවත් සතුටුදායක ආරංචියක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක කොතනකවත් ස්කිප් කරන්න එපා. අවසානයේ තෙක් නරඹන්න. ඔයාලට මේ තිරේ දිස් වෙනවා. ඔයාලට මේ සතුටුදායක ආරංචිය මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේම පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් මේ වගේ වැදගත් වෙන වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. ඉතින් යාළුවනේ මේ වෙනකොට ඔන්න ජූලි මාසයට අදාළ අවුරුදු 70ට වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාව බැංකු ගිණුම් වලට බැර කරනවා කියලා තමයි මේ නිවේදනය සඳහන් කරලා තියෙන්නේ. 2026 ජූලි මාසයේ 31 වෙනි සිකුරාදා තමයි මේ මුදල් බැංකු ගිණුම් වලට බැර කරනවා කියලා අසසම සාධක ප්‍රතිලාභ මණ්ඩලය මාධ්‍ය නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ ගිණුම් නැති අයට ලබන සතියේ 3 වෙනිදා ඉඳලා තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ආබාධිත දීමනාවත්, වකුගඩු දීමනාවත් සහ වැඩිහිටි දීමනාවත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මෙතනදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් බැංකු ගිණුම් නැති අයට තමයි ඒ තැපැල් කාර්යාලවලින් ලබන සතියේ ඉඳලා ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තැපැල් කාර්යාල වලින් ලබා ගන්න අයටත් ඉදිරියේදී වකුගඩු සහ ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව මේ සියලුම දීමනාවන් බැංකු ගිණුම් වලට බැර කරන්න තමයි මේ වෙනකොට කටයුතු ලහියේ සූදානම් කරන්නේ. ඉතින් ඔයාලගේ නිවසටත් ඒ විස්තර ලබා ගන්න සංවර්ධන නිලධාරී එහෙම නැත්නම් ග්‍රාම නිලධාරී තුමා හෝ තුමිය ඔබගේ නිවසටත් ඒ කටයුතු ආරම්භ කරලා තියෙන මේ වෙනකොට ඉදිරි මාස 2-3 ඇතුළත සියලුම දීමනාවන් බැංකු ගිණුම් හරහා තමයි ලබා දෙන්න කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ලේසි වෙයි කියලා. මොකද SMS alert සේවාව සක්‍රිය කරලා තිබුණොත් ඔයාලට රස්තියාදු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මැසේජ් එක ආවට පස්සේ ගිහින් මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන ගමන් ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.